වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ pregnancy life එකේ පළවෙනි මාස 3 මට ආපු challenges ගැන තමයි. හැබැයි මේ වීඩියෝ එකේ නම් තියෙන්නේ මම ගිය සතියන්තේ බබත් එක්ක මගේ time එක manage කරගෙන කරපු පොඩි වැඩවල පොඩියට ගත්ත වීඩියෝස් ක්ලිප් ටිකක් එකතුවක් තමයි. ඉතින් දැනටමත් ඔයා මගේ channel එක Family K3 subscribe කළා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔව් මම pregnant කියලා දැනගත්තේ හරියටම සති 6කින්. ඒ මම සාමාන්‍ය විදිහට ගෙදරදී කරපු SCG script test එකකින්. ඊට පස්සේ මම ඉක්මනට GPට call කරා. GPට call කරලා ඒ ගැන inform කරාම GP කිව්වේ හරි ඔයා සති 8කින් පස්සේ මට appointment එකක් දාලා ආයෙම ගෙදරදී SCG ටෙස්ට් එකක් කරලා ඒක පොසිටිව් වුණොත් විතරක් මම මීට් වෙන්න එන්න කියලා. ඉතින් මම ඒ විදිහටම සති 8න් ආයෙම ටෙස්ට් කරලා ඒක පොසිටිව් වෙන නිසා GP හම්බ වෙන්න සති 8කින් පස්සේ ගියා. මොකද මේ වගේ රටක අපිට ඕන වෙලාවට GP හම්බ වෙන්න යන්න බෑ. අපොයින්ට්මන්ට් එකක් දාලා එයා කියන ටයිම් එකේ තමයි අපි ආව මීට් වෙන්න යන්න ඕන. ඉතින් එයා මීට් වෙන්න ගියාට පස්සේ එයා මගේ බ්ලඩ් ටෙස්ට් එකක් මෙන්ම යූරින් ටෙස්ට් එකකුත් කරලා කන්ෆර්ම් කරා මම ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් හැමෝම අහනවා වගේ මං ඇහුවා GP ගෙන් මට මිඩ්වයිෆ් හම්බ වෙන්න යන්න විදිහක් නැද්ද කියලා. ඉතින් GP කිව්වේ ඔව් පුළුවන් හැබැයි ඔයස්ටි 12ක් වෙනකන් ඉන්න ඕන කියලා. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ වගේ නම් කෙනෙක් ප්‍රෙග්නන්ට් වුණාට පස්සෙම ඊළඟ සතියේ ඉඳන්ම එයා මිඩ්වයිෆ් ක්ලිනික් එකට යනවා. නමුත් මේ වගේ රටක එහෙම වෙන්නේ නැහැ. එයාලා මිඩ්වයිෆ් ගාවට අපව යවන්නේ සති 12ක් වෙනකන් අපේ ප්‍රෙග්නන්සි එක සාර්ථකව තිබුණොත් පමණයි. ඉතින් ඇත්තටම සති 6 ඉඳන් සති 12 වෙනකන් මට මාර ස්ට්‍රෙස් එකක් තිබ්බා මිඩ්වයිෆ් හම්බ වෙන්න යන්න බැරිකම නිසා. මොකද ඔයාලා දන්නවනේ මිඩ්වයිෆ් ගාවට ගියාට පස්සේ තමයි අපිට එයාගෙන් අවශ්‍ය කරන ඔක්කොම ඇඩ්වයිස් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රටේ විදිය කොහමද? මම රෙජිස්ටර් වෙන්න ඕන හොස්පිටල් එක මොකද්ද? ඒ හැම දෙයක්ම මට මාරම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. ඉතින් මිඩ්වයිෆ් හම්බ වෙන්න මම ඒ ගත කරපු කාලේ මට මාරම චැලෙන්ජ් එකක් වුණා. ඒත් මං ඒ පොඩි කාලේ කොහොම හරි ගත කරලා මම මිඩ්වයිෆ් හම්බ වෙන්න ගියා. ඉතින් මිඩ්වයිෆ් හම්බ වෙන්න ගියාට පස්සේ එයා මගේ A to Z හැම ඉන්ෆර්මේෂන් එකක්ම ඉල්ලගත්තා. ඉතින් අපිට තියෙන්නේ අපේ එයා අහන ප්‍රශ්න වලට හරියටම අවංකව උත්තර දෙන එක. එහෙම නැත්නම් එයාලා අපේ විස්තර වැරදියට තමයි අපේ NHS නම්බර් එක through ස්ටෝරේජ් කරගන්නේ. එහෙම නොතින් අපිට ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා මං අපේ අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් එයාලා අහන හැම ප්‍රශ්නයකටම අවංකවම උත්තර දුන්නා. මොකද ඒක මගේ ප්‍රෙග්නන්සි එක සාර්ථකව අවසන් කරගන්න ගොඩක්ම උවමනා වෙන දෙයක් කියලා මට හිතුන නිසා. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයා පිටරටක නම් ඉන්නේ ඔයා ප්‍රෙග්නන්ට් නම් ඔයා මිඩ්වයිෆ්ට ඔයාගේ හැම විස්තරයක්ම කියන්න අමතක කරන්න එපා. ඉතින් මිඩ්වයිෆ් තුත් මගේ සාමාන්‍ය විදිහට බ්ලඩ් ටෙස්ට් එකක් වගේම යූරින් ටෙස්ට් එකක් අරගත්තා. ඉතින් මට මිඩ්වයිෆ්ගෙන් ඊළඟට අහපු ප්‍රශ්න මොකක්ද කියලා දන්නවද? මං මිඩ්වයිෆ්ගෙන් ඇහුවේ මිඩ්වයිෆ් මට බබාව ස්කෑන් කරලා බලන්න මොන වගේ කාලෙකද පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මිඩ්වයිෆ් කිව්වේ ඔයා ඒකට සති 12ක් අවසන් වෙනකන් ඉන්න ඕනි. සති 12න් පස්සේ ඔයාට NHS එකෙන් අපොයින්ට්මන්ට් ලෙටර් එකක් එනවා. ඊට පස්සේ පුළුවන් ඔයාට ස්කෑන් කරලා බලන්න කියලා. ඇත්තටම කිව්වොතින් මම මාරම කාලයක් බලන් හිටිය බබාව ස්කෑන් කරගන්න පළවෙනි වතාවට. මට පළවෙනි ස්කෑන් එක ආවේ සති 16කින් පස්සේ. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ නම් අපිට ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන්ම මෙඩිකල් සෙන්ටර් එකකින් හරි ස්කෑනින් සෙන්ටර් එකකින් හරි බබාව ඉක්මනට ස්කෑන් කරලා එයා සේෆ්ටිද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ රටක ඒක හරියම අමාරු දෙයක්. අපිට NHS එකෙන් අපොයින්ට්මන්ට් ලෙටර් එකක් එනකම්ම මට ඉන්න සිද්ධ වුණා බබාව නිරෝගීව මගේ බණ්ඩිය ඇතුළේ ඉන්නවද කියලා බලා ගන්න. ඉතින් ඒකත් මට මගේ ප්‍රෙග්නන්සි එකේ තිබුණ පළවෙනි මාස 3ේදී ෆේස් කරන්න ඕන පොඩි චැලෙන්ජ් එකක් කියලා මම හිතනවා. ඉතින් ඊළඟට මට ෆේස් කරන්න ඕන චැලෙන්ජ් එක තමයි මගේ ප්‍රෙග්නන්සි එක සිද්ධ වුණේ
සීත කාලෙදී. ඉතින් සීත කාලය කියලා කියන්නේ අපිට ටිකක් දරා ගන්න අමාරුම කාලේ. ඉතින් ඒ කාලෙදී ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න මට සිද්ධ වුණා වැඩට යන්නත්. ඉතින් වැඩට යන ගමන්, ගෙදර වැඩ ටිකත් කරගන්න ගමන්, ඒ වගේම මට වෙන සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි එකේ මුල් මාස තුනේදී සිද්ධ වෙන එක එක විපර්යාස වලටත් මුහුණ දෙමින් ඒ හැමදේම කරගෙන ඒ ටයිම් එක ගත කරන්න මට මාරම චැලෙන්ජ් එකක් වුණා. මොකද මට සාමාන්‍ය අම්මලට වගේ කෑම අප්පිරියවීම, වොමිටිං, ඒ හැමදේම තිබ්බ. මූඩ් ස්විං වෙන එක හැමදේම තිබ්බ. ඉතින් ඒ හැමදේමත් එක්ක මං මාරම ඇත්තටම කිව්වොත් මාරම ගේමක් ගැහුවේ පළවෙනි මාස 3 ඉවර කරගන්න. ඉතින් ඊළඟට තමයි පළවෙනි මාස 3ේදී මට ආපු දරදුක් කෑම වර්ග මේ රටෙන් හොයාගන්න තිබුණු අපහසුතාවය. සමහරක් වෙලාවට මට හිතෙනවා බිත්තර ආප කන්න ඕනි කියලා. තවත් සමහර වෙලාවට මට හිතෙනවා දෙල් වෑංජන කන්න ඕනි කියලා. ඉතින් සමහරක් වෙලාවට මට හිතෙනවා අනේ අපේ අම්මගේ අතින් හදපු පොන්සම් බෝලෑ බතුයි කන්න ආසයි කියලා. ඉතින් ඔය කෑම ඔය විදිහටම ඔය රසටම මට මේ රටෙන් කන්න බැරි වුණා. ඉතින් ඒ වගේම තමයි ඒව හිතන පමාවටම මට කන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒ නිසා මට ඒකත් මගේ පළවෙනි මාස 3 ෆේස් කරන චැලෙන්ජ් එකක් කියලා මම හිතනවා. මොකද මේ වගේ රටක ඉන්න අපිට අපි හිතන තරම් ඉක්මනට ලංකාවේ කෑම හොයාගන්න බෑ. ඒත් මගේ හස්බන්ඩ් පුළුවන් තරම් උත්සාහ කරා මට පුළුවන් තරම් ඉක්මනින්ම මං ආස් කරන කෑම ගෙනත් දෙන්න. ඒ වගේම මගේ යාළුවොත් මං කියන වෙලාවට කියන රහ කෑම හදලා ගෙනත් දුන්නා. විශේෂයෙන්ම තමයි කෙසෙල් කොලේ බත්. කෙසෙල් කොලේ බත් එකක් කන්න මං ආසාවෙන් හිටියා. නමුත් මට ඒක කන්න හම්බුනේ මගේ ආසාව ඇති වෙලා සති 2කින් විතර පස්සේ. අන්න ඒ වගේ චැලෙන්ජස් මගේ පළවෙනි මාස 3 මට මුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් තව චැලෙන්ජ් එකක් තමයි මම ගත්ත විටමින් වර්ග සහ බෙහෙත් වර්ග. මොකද මං ඔයාලට කිව්වනේ මම මිඩ්වයිෆ් හම්බෙන්න ගියේ සති 12න් පස්සේ කියලා. ඉතින් එතකම් ඔයා හිතුවද මම ෆෝලික් ඇසිඩ් ගත්තේ නැතුව හිටියේ කියලා? නැහැ. මම ලංකාවේ ෆැමිලි ඩොක්ටර් කන්ටැක්ට් කරගත්තට පස්සේ එයා මට කිව්වා ඔයා ෆෝලික් ඇසිඩ් වගේම විටමින් D ටැබ්ලට්ස් ගන්න කියලා. ඉතින් ඒ නිසා මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන්ම ෆෝලික් ඇසිඩ් ඒ වගේම විටමින් D ටැබ්ලට් ගන්න පටන් ගත්තා. ඊට අමතරව මගේ යාළුවෙක් බ්‍රිටිෂ් යාළුවෙක් ඉන්නවා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කෙනෙක්. ඉතින් එයා මට කිව්වා ඔයා දැන් ප්‍රෙග්නන්සි කියන ටැබ්ලට් එක ගන්න පටන් ගන්න කියලා. ඉතින් මං එයාගෙත් ගයිඩන්ස් එක්ක ප්‍රෙග්නන්ට් ටැබ්ලට් එකක් ගන්න පටන් ගත්තා. මම හිතනවා ඒක මට ගොඩක් වර්ක් වෙන්න ඇති කියලා. මොකද මම ඒ කාලේ හොඳට කැම කෑවෙත් නෑ වතුර බිව්වෙත් නෑ. ඒ නිසා මම හිතනවා ඒ බෙහෙත් මට හොඳට වර්ක් වෙන්න ඇති කියලා. ඉතින් තව චැලෙන්ජ් එකක් තමයි මෙහි ෆුඩ්ස් වල තියෙන අයඩීන් කන්ටෙන්ට් එක. මොකද කිව්වොත් අපි ගන්න ලුණු මෙහින් අපි සුපර් මාකට්ස් වලින් ගන්න ලුණු වල අයඩීන් නැහැ. ඉතින් ඒක මම ෆැමිලි ඩොක්ටර්ත් එක්ක ඩිස්කස් කරාට පස්සේ එයා මට කිව්වේ ලංකාවෙන් හරි කමන්නේ අයඩීන් මිශ්‍ර ලුණු අරගෙන කෑම් වලට අයඩීන් මිශ්‍ර ලුණු පමණක් දාන්න කියලා. ඉතින් ඒ විදිහට මම ලංකාවේ යාළුවෙක්ගෙන් ලංකාවේ ගිහින් කෙනෙක්ගෙන් අයඩීන් මිශ්‍ර ලුණු ගෙන්නගෙන මගේ කෑම් වලට නිතරම අයඩීන් මිශ්‍ර ලුණු තමයි එකතු කළේ. ඒක මම හිතනවා මෙහි අයට තියෙන තවත් චැලෙන්ජ් එකක්. මොකද අපි දන්නේ නැහැනේ අපේ ඇඟේ තියෙන අයඩීන් කන්ටෙන්ට් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ නිසා ඔයත් ප්‍රෙග්නන්ට් නම් ඔයත් පිටරට නම් ඉන්නේ ඔයා හොඳට බලන්න ඔයා පාවිච්චි කරන ලුණු වල අයඩීන් තියෙනවද කියලා. එහෙමත් නැත්නම් අයඩීන් මිශ්‍ර ලුණු පාවිච්චි කරන්න ඔයා අද ඉඳන් පුරුදු වෙන්න. ඉතින් අනිත් චැලෙන්ජ් එක තමයි මට නිතරම හිතුණා පන්සලට යන්න ඕන, බුදුන් වඳින්න ඕන, බෝමලු අතු ගන්න යන්න ඕන, පහන් පත්තු කරන්න ඕන පහන් වැටවල් වල ඔය වගේ දේවල්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වගේ රටක ඒ වගේ දේවල් කරන්න හැකියාවක් නැහැ. අපි පන්සලට ගියත් අපිට පහන් වැටක් පේන්නේ නැහැ. අපි පන්සලට ගියත් අපිට බෝ ගහක් නැහැ. ඉතින් අපි කොහොමද බෝමලුවම දින්නේ? අපි කොහොමද පහන් වැටකින් පහන් පත්තු කරන්නේ? ඉතින් ඔන්න ඔය වගේ දේවල් එක්ක මම මාර්ම විදිහට ගැටුණා. ඒ මාස 3ේදී මට ඕන වෙලා තිබුණු දේවල් ඒ විදිහට කරගන්න බැරි කම නිසා
පස්සේ මම තේරුම් ගත්තා ඒකේ දේවල් මේ වගේ ටික කරන්න බෑ කියලා. ඒ වුණාට මට ඒ දේවල් නිසා පොඩි පොඩියට තරහක් ගියා. අනේ මට ඒව කරන්න බෑනේ. මට පන්සලක් පේන්නේ නෑනේ. මට බෝගහක් ළඟට වෙලා වාඩි වෙලා ඉන්න ආස හිතුණා. ඒ වගේ විදිහට මට පොඩි පොඩි ආසාවල් ආවා. ඉතින් මං හිතනවා මං හිතත් එක්ක කරපු ඒ දේවල් මගේ පළවෙනි මාස තුනේ මට සිද්ධ වුණ චැලෙන්ජස් කියලා. ඉතින් තව චැලෙන්ජ් එකක් තමයි මට ෆේස් කරන්න සිද්ධ වුණේ මටම උයාගෙන කන්න සිද්ධ වීම. මොකද අපේ හස්බන්ඩ් මට ඇත්තටම හරිම ආදරේ. එයා මට කෑම එයාට පුළුවන් විදියෙන් හදලා දුන්නා. ඒ වුණාට ඔයාලා දන්නවනේ අම්ම කෙනෙක් වෙන්න ඉන්න හැමෝම කැමතිනේ තමන්ගේ අම්මගෙන් අතින් හදපු කෑම කන්න. ඉතින් ඒව කන්න වෙනම ආසාවක් එයාලට ඇති වෙනවා. ඉතින් ඒ වගේම මටත් ඒ ආසාව තිබුණා. ඉතින් අම්මා හදපු කෑම කන්න මටත් මාර ආසාවක් ඇති වුණා. ඒත් අම්මා හදපු කෑම මට කන්න ඒ කාලෙදි හැකියාවක් තිබුණේ නෑනේ. ඉතින් මට ඒකට මාරම අප්සෙට් වෙලා තමයි හිටියේ. ඉතින් හස්බන්ඩ් පුළුවන් විදියෙන් මට කෑම හදලා දුන්නත් දවස් දෙක තුනෙන් මට හස්බන්ඩ්ගේ කෑමත් එපා වෙන්න ගත්තා. ඉතින් ඔන්න ඔය වගේ කෑම සම්බන්ධයෙන් ප්‍රශ්න නම් මට මුළු ප්‍රෙග්නන්සි එක පුරාවටම තිබ්බා. ඉතින් ඔන්නෝම තමයි මගේ පළවෙනි මාස 3 ගෙවිලා ගියේ. ඒ වගේම තමයි අද මං ගාව ලස්සන චූටි වස්තුවක් ඉන්නේ. මං ඒ කාලේ සතුටින් ආදරෙන් ඒ වගේම ඉවසීමෙන් දරාගත්ත නිසා. ඉතින් මං ඔයාලටත් කියන්නේ ඔයා ලස්සන අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ වගේ රටකට ඇවිල්ලා දැනටමත් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලටත් මම මේ කියන චැලෙන්ජස් ජීවිතේට එන්න ඇති. ඉවසන්න. පුළුවන් තරම් ඉවසන්න. ඔයාලට ලස්සන කාලයක් ළඟදීම ඔයාලට ඉස්සරහට එනවා. ඉතින් ඔයාලා ඒ අමාරු කාලේ පසු කරලා ලස්සන කාලේට ආවට පස්සේ ඔයාලට ඔයාලා ගත කරපු ඒ දේවල් මතකයන් විදියට හැමදාමත් ඉතුරු වේවි. ඒ වගේම ඔයාට ඔයා ගැන නිහතමානී ආඩම්බරයක් හිතේවි. අම්මල තාත්තල වැඩිහිටියන් නැතුව මම ලස්සනට මගේ චූටි පැටිය මේ ලෝකෙට බිහි කරා නේද කියලා. ඉතින් මින් එන්නම්. ඉතින් ඔයත් ප්‍රෙග්නන්ට් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ චැලෙන්ජස් වලින් ඔයාලටත් පොඩි හොට් මොටිවේෂන් එකක් එන්න ඇති. ඒ වගේම තමයි මොනම හරි දෙයක් ඔයාලා ඉගෙන ගන්න ඇති. ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් Family K3 අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනවා. මේ වීඩියෝස් නම් එච්චර quality වෙන්නේ නැහැ. මොකද මම මේව ගන්න මගේ චූටි පැටියත් එක්ක උයන ගමන් වැඩ කරන ගමන් ඉතින් ඒ වගේ මොන හරි අපහසුතාවයක් අවුල් සහගත දෙයක් තියෙනවා නම් මට සමා වෙන්න කියලාත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. ගිහින් එන්නම්. බයි.